ඇමතිතුමා ඇහුවා මේ කොහෙද රස්සා නැති වෙන්නේ කියලා. පොඩ්ඩක් අහන්න හයිඩ්‍රමනි එකේ. බ්‍රැන්ඩික්ස් එකේ. මාස් එකේ. එදා ඇඟලුම් කම්හල් 200 වැඩසටහන යටතේ විවෘත වුණ කර්මාන්ත ශාලා ඒවා වහලා ඒවා පිටරට ගිහිල්ලා ස්ථාපනය කරනවා. හැබැයි මම කැමතියි විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම කනගාටු වෙනවා මුදල් නියෝජ්‍ය ඇමතිවරයාවත් මෙතන නැහැ. වැදගත් යෝජනාවක් කරන්න. කරුණා කරලා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වහාම ක්‍රියාත්මක වෙන පරිදි IMF successor program එකක් අනුප්‍රාප්තික වැඩසටහනකට යොමු වෙන්න. මම පෙන්නලා දෙන්නම් ඇයි අද මේ රුපියල අප්‍රමාණයත් සමග අපේ රටට දැවැන්ත අභියෝග රසකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ කියන කාරණාව. දැන් ඔබතුමාලා දන්නවද දන්නේ IMF වැඩසටහන අවසන් වෙනවා 2027 මාර්තු මාසයේ වෙන විට. එතකොට අපිට ලැබෙන extended fund facility එක විස්තීර්ණ ණය පහසුකම් ඔක්කොම ඉවත් වෙනවා. දැන් IMF ටාගට් එක තමයි අපේ සංචිත බිලියන 14.2ක් පවත්වාගෙන යන්න ඕනේ කියන කාරණා. හැබැයි අදට තියෙන බිලියන 7යි. ඒ කියන්නේ 50%යි. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ අපි ගණිතමය පැත්තෙන් බැලුවොත් අර බිලියන 14 ලබා ගැනීමේ chance එක තියෙන්නේ 0.01යි. ඒ නිසා අන්තිම මොහොතේ රට අමාරුව වැටුණෙන් පස්සේ IMF එකට ගිහිල්ලා රටට අහිතකර ගිවිසුමකට ප්‍රවේශ වෙනවා වෙනුවට දැම්මම අනුප්‍රාප්තික වැඩසටහනක් සක්සෙසර් ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රියාත්මක කරන්න